ඔයත් වැඩ කල් දාන කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයා වෙනුවෙන්මයි. ඉතින් මම මේ කතාව කතා කරන්න ආවේ අපිට ලොකුවටම වෙන දෙයක් තමයි වැඩ කල් දාන එක. දැන් කරන්නම්, තව ටේකින් කරන්නම්, පස්සේ කරන්නම් කිය අපි දන්නේම නැහැ. කාලය යනවා, අපි පස්සට යනවා. එහෙම නේද? ඔබට යමක් ආරම්භ කරන්න නම් විශිෂ්ටයෙකු විය යුතු නැහැ. ඒත් විශිෂ්ටයෙකු වෙන්න නම් දැන්ම ආරම්භ කළ යුතුයි. ඉතින් අපි බලමු කොහොමද මේ කතාව ගෙතෙන්නේ කියලා. ඇයි මේ කතාවේ තේරුම? ඉතින් අපි බලමු වැඩ කල් නොදා ඉදිරියට යන පුරුදු පහක් ගැන. කොහොමද මේ පහ එන්නේ? මොකද්ද පළවෙනි එක? ඔව්. පළවෙනි එක එන්නෙම මිනිත්තු පහේ රීතිය. මොකද්ද මේ මිනිත්තු පහේ රීතිය? ගොඩක් වෙලාවට ඔයා වැඩක් කල් දාන්නේ ආරම්භ කරන්න තියෙන කම්මැලිකමට. ඒක නිසා ඔයා මේක විනාඩි 5ක් කරනවා කියලා හිතාගෙන කරන්න ගන්න. මොකක්ද දෙවෙනි රීතිය? අපි බලමුකෝ. ලොකු වැඩක් පොඩි කොටස් වලට බෙදලා කරලා ගන්න. ඒකත් හරි ලේසි ක්‍රමයක් නේද? අපි යමු එහෙනම් තුන්වෙනි කොටසට. වැඩ පරිසරයේ බාධා ඉවත් කරන්න කියනවා. කොහොමද වැඩ පරිසරයේ බාධා ඉවත් කරන්නේ? අපි උදාහරණයක් බලමු නේද? පාඩම් කරන්න ෆෝන් එක බාධාවක් නම් මොහොතකට වැඩේ නිම කරන්න තෙක් පොඩ්ඩක් අපි ෆෝන් එක පැත්තකින් තියලා වැඩේ නිම වෙනකන් ෆෝන් එක අල්ලන්නේ නැතුව වැඩේ කරනවා. එහෙම කරනකොට අපේ වැඩේ ඉක්මනට වෙනවා. අපි බලමු මොකක්ද හතරවෙනි එක කියලා. හතරවෙනි එකට කියනවා පොමොඩෝරා ක්‍රමය කියලා. පොමොඩෝරා ක්‍රමය කියන්නේ මොකක්ද? විනාඩි 25ක වැඩක්වල විනාඩි 5ක විවේකයක් ගන්නවා. ඒ කියන්නේ විනාඩි 25ක් වැඩ කරලා විනාඩි 5ක් විවේක ගන්නවා. මේ විදිහට 4 පාරක් කරලා විනාඩි 15ක් හෝ විනාඩි 30ක් එක දිගට විවේක ගන්න. අපි බලමු පස්වෙනි සොලියුෂන් එක මොකක්ද කියලා. පරිපූර්ණයි කියලා හිතලා කරන වැඩ නතර කරන්න. ඒකට උදාහරණයක් විතර කිව්වොත් වැරදීම තුලින් ඉගෙන ගන්න උත්සාහ කරන්න. ඉතින් යාළුවනේ මං හිතනවා ඔයාලට මේක ජීවිතේට වැදගත්ම වෙන කරුණක් වේවි කියලා. ඉතින් මේකට කමෙන්ට් එකකුත් දාගෙන ජීවිතේට ප්‍රයෝජනයකුත් කරගෙන ඉස්සරහට යමු. ඔයාලගේ ජීවිතේ වැරදි හදාගෙන ඉස්සරහට සතුටින් යන්න ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.